අපේ ඊළඟ වෘත්තීය ක්‍රියාමාර්ගයට සියලු දෙනා සූදානම් වෙන්න. රජයට තේරෙන්නේ නැත්නම් තේරෙන භාෂාවකින් උත්තර දෙන්න. රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව විදියට සූදානම්. මේ අතර 2020-2024 විශ්‍රාමික එකමුතුවේ විශ්‍රාමිකයින් පිරිසක් කුරුණෑගල ඔරලෝසුකනුව ආසන්නයේ උද්ඝෝෂණයක නිරත වුණා. ඒ වර්තමාන රජයේ මංගල අයවැයේදී විශ්‍රාමිකයින් පිළිබඳ සැලකීමක් නොකරන බවට චෝදනා කරමින් ආණ්ඩුව බොරු පොරොන්දු දීලා රවට්ටලා එහෙම නොමග යවලා මේ ප්‍රශ්නේ යට දාන්න අපි ඊට තියන්නේ නැහැ. ඒ නිසා මෙවර අයවැයෙන් 2024 විශ්‍රාමිකයට 170 වැඩිවීමක් දීපු එකේ 50%කවත් තාවකාලික විසඳුමක් දෙන්න.